සංකල්පය ඉදිරියට ගෙනියන කෙනෙක් එතුමාට ඒ නිසා මම ගොඩක් ආදරය කරනවා. මම මුලින්ම කියන්න කැමති ඉස්සෙල්ලාම මේ මම 2011 සිට 2013 දක්වා කටයුතු කළා පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරල් වශයෙන්. ඒ කාලේ මම යුද හමුදාවේ සක්‍රීය සේවයේදී බ්‍රිගේඩියර් කෙනෙක් වශයෙන් දීප්ති කළේ. එතනදී එක පාඩමක් තියෙනවා මම ඔයගොල්ලන් සමදෙනාටම කියන්න. මෙතන ඉන්න වැඩිහිටියෝ දන්නවා ඇති අපේ කාලයක් තිබුණා උදේ අම්මලා තාත්තලා වැඩට ගියාම අවසර එයිද කියලා විශ්වාසයක් තිබුණේ නැහැ. දරුවෝ පාසල් ගියාම අවසර ගෙදර එයිද කියලා විශ්වාසයක් තිබුණ නැති කාලයක් තිබුණා. අපේ අම්මලා තාත්තලා යුද හමුදාවේ පොලිසියට අම්මලා තාත්තලා ගොඩක් වෙලාවට හිටියේ පන්සල්වල පල්ලිවල. රැයට ගෙදරට කවුරු හරි දොරට තට්ටු කළොත් ඔක්කොම බය වෙනවා පණිවිඩයක් අරන් ඇවිල්ලා තියෙන්නේ පුතා ගැන කියලා. එහෙම නැත්නම් අවට මිනිස්සු ඔක්කොම කලබල වෙනවා මොකක් හරි ප්‍රශ්නයක් කියලා. දවසට ජයරත්නයකට අවමාශයෙන් සොල්දාදුවන්ගේ පොලිසිය මාතෘන්ගේ මරුණු මලකඳන් දවස ගානේ යන කාලයක් තිබුණා. ඒ තත්ත්වේ නැති වෙලා දැන් සුන්දර කාලයක් ඇති වෙලා තියෙනවා. ඒකට සම්බන්ධ වෙලා හිටිය මරාගෙන මැරෙන LTT ත්‍රස්තවාදීන් 12200කට ආසන්න ප්‍රමාණයක් අපි පුනරුත්ථාපනය කළා. එතනදී විශේෂත්වය තමයි පුනරුත්ථාපනය කරපු අය ගැන ඇමරිකාවේ මේරිලෑන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරේ පර්යේෂණයක් කළා, රිසර්ච් එකක් කළා. ඒකෙදි යා කියලා තිබුණා මේ පුනරුත්ථාපනය කරලා ආපු 12200 කියන්නේ මරාගෙන මැරෙන්න තරම් තමන්ගේ මනස හදාගත්තු කොටසක් අද මේ වෙනකොට පුනරුත්ථාපනලා උතුරු දකුණු මේ ලංකාවේ ප්‍රදේශ සෑම ප්‍රදේශෙකම ජීවත් වෙන. ඒගොල්ලෝ මරාගෙන මැරෙන කාලේ තරම් හිත ධෛර්යවත් වෙලා තිබුණේ. ඊයයි දැන් සාමාන්‍ය විශ්වාසයෙන් ඉන්නවා. ඒකට ප්‍රධාන හේතුවක් උනේ පුනරුත්ථාපනලාට සම්බන්ධලා හිටපු ත්‍රිවිධ හමුදාවේ සමාජිකයන් එයාට දක්වපු කරුණාව. ඒ අය කවදාකවත් හිතුවේ අපි ළඟට ආවිතතර යුද්ධය අවසන් වුණාන් පස්සේ 2009 අපිට 12000ක් විතර මේ LTT කට්ටිය ඇවිල්ලා බාර වුණා. ඒගොල්ලන් මරන්න එපා ඒගොල්ලෝ බාර වෙනවා කියලා. ඒ වෙලාවේ රජය තීරණයක් කළා මේ කට්ටිය පුනරුත්ථාපනය කරලා හරි මාර්ගයට ගන්නවා කියලා. හැබැයි අපිට පුනරුත්ථාපනය කරන්න යම්කිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. මේ වගේ ලොකු විශාල ප්‍රමාණයක්. ඒකටත් වෙදරට ගොඩක් ජනතාවට අමතක වෙලා හිටියට ත්‍රිවිධ හමුදාව තමයි ඒලා පාවිච්චි කළේ. ත්‍රිවිධ හමුදාවට මේ විෂය පිළිබඳ අසල දැනුමක් තියෙන මහාචාර්යවරු විද්වත් අයගේ මඟ පෙන්වීම යට තමයි මේ පුනරුත්ථාපනය කළේ. මම විශේෂයෙන්ම කියන්න ඕනේ අපි යුද බිමේදී එකට මරාගත්තට මේ පුනරුත්ථාපනයට පස්සේ අපේ හමුදා සමාජිකයන් මෙයාට බොහොම කරුණාවෙන් සැලකුවේ.